පුතා අම්මේ අතට එන්න අම්මගේ අතට එන්න කුක්කු පැටියෝ. ඔන්න පොන්න නෙමි කෙලවල්ලා. එහෙම නෙවෙයි. එන්න මා පුතා අම්මා අතට එන්න. අම්මේ ඔහොම හරියන්නේ නැහැ. එහෙනම් කොහොමද? දරුවට කතා කරන්න ඕන අම්මා ආදරේ. අම්මා ආදරෙන් මෙහෙට එන්න පුතේ. හත්කලමේ ඕම හොඳයි. එහෙම නෙමි. තව ආදරෙන් අඬ ගහන්න ඕන. ඔන්න මා පුතා පොන්න අම්මේ හා ගලවන් යනවා පාර. ඇති හත්කලමේ ඇති. ඔය දරුවෝ බලන්න අයියේ. මොකෝ මගේ දරුවගේ තියෙන සිරියාව. එහෙම තමයි දරුවෝ ඉපදුනාම. දරුවෝ ඉපදුනාම එහෙමයි. දැන් ගොඩක් වෙලා දැන් වතුරෙන් ගොඩට ගත්තනේ. ගොඩට ගත්තාම ගොඩක් වෙලා තියාගන්න ඉක්මන් කරලා පිහිදාන්න. දරුවෝ පිහිදාන්න ඕනේ. පිහිදාන්න ඉක්මනට පිහිදාන්න. එහෙනම් පිහිදාමු. පුතු වම්මේ මං තාත්තාපු ගමන් කියනවා ඔය ඔක්කොම ටික. අනේ තාත්තට නම් කියන්න එපා හොඳේ. කියනවා එල්ලන්නේ කියලා. අනේ තාත්තට නම් කියන්න එපා. කොහොම නෙවෙයි දරුවෝ පිහිදාන්නේ. තාත්තට කිව්ව මාව හපාගෙන කාවි. වම්මේ තාත්තා පිස්සු බල්ලෙක්. එහෙම නෙමෙයි. ඒ අයියේ දරුවා හැමීට පිහිදාන්න ඕන. තෙත මාත්තු කරන්නේ. රෙදි කෑල්ලේ කොනක් අරගෙන. හැමීට මෙහෙම තෙත. බුදු අම්මේ ඔය මොකෝ? අම්මා නෙවෙයි. ඉතින් මම දරුවෙක් කියලා හිටියා. දරුවා නෙමෙයි මරුවෝ. එහෙම නෙමෙයි දරුවව පිහිදාන්න මේ හැමීට. හිමීට පිහිදාන්න. අන්න එහෙම හැමීට කරන්නේ. දැන් හරිය අයියේ. ඒ ගමන මොකෝ දන්නවයි? දැන් මොකෝ කරන්නේ? දැන් ඒ පාර දැන් සීතල වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ පාර මේ පාර දෙකේ බස් එකේ පයින් ගෙදර යනවා. දෙකේ බස් එකේ පයින් යනවා ගෙදර. එහෙම නෙමෙයි. දැන් පවුඩර් චුට්ටක් දාලා ඕඩි කොලොන් චුට්ටකුත් දාන්න ඕන. ඕඩි කොලොන් ටිකක් පොවලා පවුඩර් ටික රොටි පුච්චලා කවනවා. කවනවා අම්මට පැත්ත දාලා පවුඩර් ටික. මොකෝ? එහෙම නෙමෙයි අනේ. ඕඩි කොලොන් චුට්ටක් මෙහෙම අතට අරගෙන. ඕඩි කොලොන් බෝතලේ තියෙනවා. මෙහෙම චුට්ටක් දාලා ඔලුවට දාලා. ඔන්න ඔලුවට දානවා. හෙමීට මෙහෙම ඔලුව ඇතුළට යන්න ඕන. මුතුවා මේ මොකෝය? ඔහොම ගහන්න හැයෝතියේ. අපි දරුවෝ හදන්නේ එහෙම තමයි. හදපු හැදිල්ල පේනවා. මේ දරුවෝ කාගේ? දරුවා අම්මගේ. ගහන්නේ කවුද? අම්මා මව් අම්මා. මම තමයි මව් අම්මා. මව් අම්මා. දරුවෝ කාගේ? දරුවා අම්මගේ. ගැහුවේ කවුද? අම්මා. මගේ දරුවට මං ගැහුවා. එහෙම ගහන්න නැහැ ළමයින්ට. එහෙනම් ඔය දරුවට තීන දෙයක් තේරෙනවයි. එහෙනම් හෙමීට මෙහෙම අරගෙන හෙමීට අත ගන්න ඕන. අන්න එහෙම. අනේ අයියා මට උනොට මම දන්නේ දරුවෝ හදන්නේ. නෑ දන්නේ නෑ තාම පළවෙනි එකනේ ඔය. ඔව් පළවෙනි දැන් කියන විදියට කරන්න ඕන ඉතින්. පවුඩර් ටිකුත් තරම් දාලා. හැබැයි දැන් පවුඩර් දාන්න එපයි කියලා තියෙන්නේ. ඒමකෝ. ක්‍රීම් ගාන්නේ කියලා. දැන් ගන්නවා ලොන්ට බයිට් එක. නෙවෙයි දැන් ක්‍රීම් ගාන්නේ. ළමයින්ගේ නහයට යනෝනේ ඔය ඩස්ට් එක හොඳ නෑ දැන්. නහයට කීම් ගන්නවා. නහයට ගන්න නෑ ක්‍රීම්. අනේ අයියා බලන්න දරුවගේ නහයෙන් කීම් බේරෙනවා. තරාමේ නෑ. ඔය වතුරේ වැඩි වෙලා තියන් හිටියනේ. පාන් කෑල්ලක් නැත්තේ. මොකටේ? කීම් කන්න. කවන්න ඕන අම්මට බටරුත් එක්ක පා. දැන් මොකෝ කියන්නේ? දැන් මොකෝ දන්නවයි? දැන් එපාර පොඩි කලිසමකුයි කමේසෙක් අඳිනවා. මන් දන්නවා. මොකද්ද? දරුවට අඳින අඟල් 185ක් ලොකු ජංගියක්. පොඩ්ඩියේ. එතර ලොකු එකක් මේ පුළු එපා වලටම බහැලින්න හැකි. දරුවටයි අම්මටයි තාත්තටයි අල්ලපු ගෙදරට ඔක්කොටම ඉන්න පුළුවන්. හත්ලාම එහෙම නෙවෙයි. එහෙනම් පුංචි කලිසම් පොඩ්ඩක් අඳලා. ඔන්න එහෙනම් කලිසමත් අඳිනවා. ඒ ගමන කමීසෙකුත් අඳලා. ඔන්න කමීසෙත් ඇඳුවා. දැන් ඒ පාර දැන් ඔන්න අන්න කට ඇඹුල් කරනවා බඩගිනි වෙලා මං හිතන්නේ. කට ඇඹුල් කරනවා කියන අඬනෝ. නැකිට ගමන් අඹ කාලේ. නෑ අත්තලාමේ අඹ කාප්පෝගේ ප්‍රතිඵල ඔය. ඒක තමයි මං කිව්වේ. දැන් ඔය කට ඇඹුල් කරන්නේ බඩගිනි වෙලා. බඩගිනි වෙලා මොකද්ද වෙලා? අඬනෝ ඔය අඬනෝ ඇහෙන්නේ ළමයි අඬනෝ ඇහෙන්නේ පුංචි කාලේ. අඬනෝ එහෙම වලට නෑනේ තාම. අන්න නැක්කනේ මම මේ කල්පනා කරේ දරුවෙක්ද මු පූසිද්ද කියලා. එහෙම තමයි පුංචි ළමයි අඬනකොට. දැන් මොකද දන්නවද දැන් කරන්නේ? හරි ලස්සන අඬපු හැට. අඩගිනි වෙලා. දැන් දෙන්න. චුක් මොකෝ? මම හිතුව පූසෙත් පැන්නේ. නෑ. පුංචි ළමයි අඬනකොට ඇහෙන්නේ නෑ වැඩි දැන්. අඬන්නේ මොකටද? දැන් බඩගිනි වෙලා. බඩගිනි වෙන්නාම මොනවා ඉතින් බත්තු වෙලා හප්පොච්චි ඔය කිරි ළමයට බත් කවනමයි. එහෙනම් කිරි ටිකක් දෙන්න. දරුවට දෙනවා කිරි පැණිත් එක්ක. බුදු අම්මේ අම්මට දෙන්න ඕන සන්නි හැදෙනවා. ඒ කිරි පැණි නෙවෙයි. එහෙනම් මොනවද? කිරි අර පුංචි ළමයි බොන්නේ. කිරි. මොනවයි කිරි කියන්නේ? හත්ලාම ඒක දන්නේ නැතේ.
කිරි කියන්නේ මොනවද? ඔය තියන්නේ පොතනේ. ගලාමේ සංගීති මේ වැඩේ හරියන්නේ නැහැ කරගෙන යන්න දිගටම. කිරි තියන්නේ පොතනේ. මෙහෙමනේ. දැන් ඔන්න දරුවෙක් බිහි වුණාට පස්සේ අම්මා කෙනෙක්ට දරුව පිළිහිඩුවේ කුණා. පිළිහුඩුව මොන පිළිහුඩුව? දරුවේ පිළිසිත ගත්තම ඊට පස්සේ ඇඟේ ලේ මස් කනවා. කියනකන් ඉන්නවද? ඇඟේ ලේ කිරි වෙලා ඒ අම්මගේ පපුවට කිරි උරනවා. ඇඟේ ලේ කිරි වෙලා අම්මගේ පපුවට පැණි බේරෙනවා. අත්තම නැහැ. දැන් අර පුංචි ළමයිට දෙන්නේ කුක්කු. ඊයා මේ මොකෝ? දැන් මට කුක්කු දෙන්නේ කියන්නේ මේගොල්ලෝ බලන් ඉඳියත් හත්ලා මේ කවුරු හිටියත් දරුවගේ බඩගින්න තමයි එක. එතකොට කුක්කුයි දෙන්නේ නැතුව ඔය තියෙන්නේ දෙන්න. එතකොට මේ කුක්කු එනවා මෙතනින් අන්න හරි. දරුවෙක් පිළිහිඩුවේ කුණම්. දරුව පිළිහුඩු මොන පිළිහුඩුවයි? දරුවෙක් පිළිසිත ගත්තම දරුවෙක් බිහි වුණාම ඒ අම්මගේ පපුවට කිරි උරනවා. එතකොට ඒව දෙන්නේ දරුවට. මට කිරි තියේ. අන්න හරි. මන්නේ මව්ව අම්මා. මව්ව අම්මා තමයි දැන් දෙන්න දරුවට. හැබැයි මෙහෙමයි. ඕන පුතේ කිරි තාත්තා ඇවිල්ලු ගොන්න. කිරි අප්පා. එහෙම නෙවෙයි. පුතා බොන්න නැත්නම් කිරි තාත්තා බෝවි. නැහැ. දැන් දෙන්න කලින් එහෙම දෙන්න දැන් කට්ටිය බලන් ඉන්නෝ. පොඩ්ඩක් දෙන්න කලින් කිරි චුට්ටක් ඉඳුල් කරන්න ඕන. මොකද අත්තරාමේ ඔය ගස් යන වැඩමයි.